සුබ දවසක් අදත්. අද මම කතා කරන්න යන්නේ අර ගොඩක් කට්ටිය ඉඳලා BC. මොකක්ද බම් මේ BC කියන්නේ? BC කියන්නේ A level බෞද්ධ ශිෂ්ටාචාරය නේ. එහෙමත් නැත්නම් Buddhist civilization කියන ලැන්ග්වේජ් එක. මෙන්න මේ ලැන්ග්වේජ් එකේ තියෙන පේපර් එකක්. සාමාන්‍ය ගොඩක් ළමයි මේක තෝරගන්නේ නැහැ සෙඩ් එක අඩුයි කියලා. හැබැයි සෙඩ් එක ආර්ට්ස් කරන ළමයෙකුගේ තමන් A එකක් ගන්නවාද B එකක් ගන්නවාද A විෂයට C එකක් ගන්නවාද කියන එක මත ඩිෆෙන්ඩ් වෙන දෙයක්. ඉතින් මේකෙදි ළමෙක් මගෙන් අහලා තිබ්බ ප්‍රශ්නයක් තමයි සදර්ම කියන්නේ මොකක්ද කියන එක. මම මේක අද ඉඳන් දාන්නම් ඔයාලගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ WhatsApp නම්බර් එක. ඒකට ඔයාලා තියෙන ප්‍රශ්න මොනවා තියෙනවද දාන්න පුළුවන්. ඒ ළමයා අහලා තිබ්බේ සදර්ම. ඇත්තට මොනවද මේ සදර්ම කියන්නේ? සදර්ම කියන්නේ මිනිස්සෙකු විසින් හිමිය යුතු දේවල් කියන්න පුළුවන්. හැබැයි බමුණු සමාජයේ මිනිස්යන් විදිය පිළිගත්තේ වෛශ්‍ය ශාස්ත්‍රීය එහෙම නැත්නම් මහ බමුණගේ මුඛයෙන්ම වුණ බමුණන්. මේ බමුණු සමාජය තුළ යාගය ඒ වගේ දේවල් කරන්න විශේෂයෙන්ම අවසරයක් තිබ්බේ බමුණන්ට විතරයි. ඒ වගේම ශූද්‍රයන් එහෙම නැත්නම් කසඩ සෝදකයන්. මේ කසල සෝදකයෝ ලෙස ශූද්‍රයෝ පහත්ම ජාතියක් ලෙස බමුණු සමාජය දැක්කා. වගේම තමයි කාන්තාව. කාන්තාවන්ට ඒ කාලේ තිබ්බා සදර්ම වගේ දේවල් වලට සහ ඉගෙනීම වගේ දේවල් කොහොමත්ම තහනම් වුණා. ඉතින් අපි අද කතා කරමු ශාස්ත්‍රීයයන්ට හිමි සදර්ම මොනවද කියලා. ඒකෙදි විශේෂයෙන්ම වැදගත් තැනක් හිමි වෙන මනුස්මෘතියට. ඔය මනුස්මෘතිය හිතෝපදේශය වගේ ග්‍රන්ථවල තමයි බමුණන් මේ දේවල් මේ කාලේ උඹලා කරපල්ලා. මේ දේවල් මේ කාලේ කරපල්ලා කියලා තිබ්බේ මනුස්මෘතිය. මේ මනුස්මෘතිය තමයි බමුණගේ අතේ තිබ්බ ප්‍රධාන පොත උනේ. ඒකේ තියෙන මෙන්න මේ විදිහට. මනුස්මෘතිය පළමු පරිච්ඡේදයේ 89 වෙනි ශ්ලෝකයේ ශාස්ත්‍රීයයන්ගේ සදර්ම ගැන මේ වගේ විස්තරයක් තියෙනවා. ප්‍රජාන රක්ෂණං දානං මිජ්ජේදාන මේවච විශේෂව ප්‍රසක්තිස්ව ශාස්ත්‍රීයච සමායතක්. මෙන්න මේ විදිහට තියෙනවා ශාස්ත්‍රීයයන්ගේ සදර්ම. ඒකෙදි රාජ්‍ය පාලනය, දන් දීම, යාග කිරීම, ඉගෙනීම, කාමෙහි නොඇලීම ශාස්ත්‍රීය වන්නේට හිමි. යාග කිරීම කිව්වොත් මෙතනදී නම් යාග කරවීම වගේ වෙනවානේ. මොකද ශාස්ත්‍රීයයන් තමයි රටක් පාලනය කරේ. ඒ කියන්නේ රටේ රජු ශාස්ත්‍රීයයන්. ඉතින් මේ වගේ දේවල් තමයි සදර්ම වලදී ඔයාලගෙන් අහුවොත් මේ ඉස්සර මං කියන්නම් ශුද්‍රයන්ට සදර්ම තිබ්බේ නැහැ. ඒ වගේම කාන්තාවන්ට සදර්ම නැහැ. ආයි බමුණන්ගේ සදර්ම මොනවද? ශාස්ත්‍රීයයන්ගේ සදර්ම මොනවද? වෛශ්‍යයන්ගේ සදර්ම මොනවද? මේකෙදි ශාස්ත්‍රීය සදර්ම නම් දැන් අපි කතා කරන්නේ. ඉතින් මේ වගේ තව මොන හරි වට ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම් වටේ කියලා හිතනවා නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න.